හයි ඉතින් අපි අද බලමු මගේ මෙන්න මේ ස්ටුඩියෝ එක හැදුනේ කොහොමද කියලා. ඉතින් මම මුලින්ම දිබේ පේන්ට් කරන වැඩි. ඉතින් මට වයිට් කලර් බිත්ති ටික බාගෙට පේන්ට් කරලා ඉවරුනම තමයි මතක් වුණේ බ්ලොග් එකක් කරන්න ඕනේ. ඉතින් මට ඊට පස්සේ දිබේ මෙන්න මේ බ්ලැක් කලර් වෝල් එක පේන්ට් කරනවා විතරයි. ඉතින් මට බ්ලැක් කලර් වෝල් එක පේන්ට් කරද්දි පට්ට ප්‍රශ්න ගොඩක් හිතුවේ. ඒ කියන්නේ හිතුවට වැඩි ප්‍රශ්න ගොඩක් මට මේ බ්ලැක් කලර් වෝල් එක පේන්ට් කරද්දී ආවා. කන්න දෙයක් ඇත්තෙම නැහැ සම්පූර්ණයෙන්ම පින්ත ඊට පස්සේ බ්ලැක් කලර් එක දැන් ගෙන අපිට ග්ලව් එක හැමතැනම තැන් වල කීක වල තියෙනවා. දැන් මේ විදිහට තමයි අපිට පේන්ට් කරන්න තියෙන්නේ කළු පාටින්. ඉතින් මේක පේන්ට් කරලා ඉවරන පස්සේ බලමු මොන වගේ අවුට්පුට් එකක් එයි කියලා. මේක ලොග් එකට බිග් වෙයි. මොකද සම්පූර්ණ රූම් එක කරන්න මම හිතන්නේ මේක. A few minutes later. A few moments later. पेंट करा बस मेरे दमा दिए फुल ब्लैक वॉल पेंट करा दिए सीढ़ी में बहाना ඉතින් මට ඊළඟට තිබ්බේ මේකේ සිවිලිම ගහන වැඩි. සිවිලිම ගහන වැඩ තමයි තිබ්බ ලොකුම වැඩි ඊළඟට. මොකද මට ඊළඟට තිබ්බේ කියන්නේ ඊට පස්සේ තිබ්බ වැඩ කිව්වොත් මේ කාපට් එක දාන එකයි කර්ටන් එක දාන එකයි සිවිලිම ගහන එකයි තමයි මේන්ලි මට කරන්න තිබ්බේ. ඉතින් මේ වැඩ ටිකේ ලොකුම වැඩේ සිවිලිම ගහන එක. මේකට මට පට්ට සපෝට් එකක් දුන්න අපේ මාමා. කියන්නේ මාමත් එක්ක විතර තමයි සිවිලිම ගහුවේ. කියන්නේ ටිකක් කල් ගියා. අපිට කල් ගියා කියන්නේ මොකද මේ ෆ්‍රී වෙලාවල් වල ගහුවේ. නැත්තම් මේක සාමාන්‍ය පැය දෙක තුනෙන් ගහන කට්ටියක් ඉන්නවා. පැය 5-6කින් ගහන කට්ටියක් ඉන්නවනේ. කොහොම හරි අපිට ඊළඟට මේන්ලි වැඩි වුණේ සිවිලිම ගහන එක. Day 3. Hai ඉතින් අද වෙලොන්න ජූනි 3 වෙලාව 7:23යි මෙතන කියන වෙලාව. ඉතින් දැන් මේ වෙලේ කාමරේ වැඩ 40ක් 50ක් විතර කරයි. ඔයාලට අන්තිම වීඩියෝ එකක් මම කියන්නේ 3 day 3 ද කොහෙද මට තාම ඉදි මතයි නැති දැන් මේ day 3 ද කොහෙද අන්තිම වීඩියෝ එක. දැන් අද වෙලේ ඉන්න day 7 එකකින් මම මේ පටන් ගන්න දැන් අද දවස් 7ක් විතර ගිහිල්ලා. සිවිල් මේ සම්පූර්ණ ඉවරයි. අපිට දැන් තියෙන්නේ මේකේ ලයිට් එක ගහගන්න තියෙනවා. ඒක විතර දැන් රිවිලින් පැත්තෙන් තියෙන්නේ. ඊට මතන මෙතන වෝල් එකට දාගන්න තියෙන අපිට කර්ටන් එක. බිත්තියේ පොඩි අවුලක් වුණා අපෝ. මේ බිත්ති හීරිලා පොඩි ප්‍රශ්නයක් ආවා. දැන් ඒ ටික අපෝ වහන්න ඕනේ. මේ රිවිල් වල හදුනේ. ඊට පස්සේ මේ බිත්තිය ෆිනිෂ් කරන්න ඕනේ. ලයින් දෙක සවුත් වෙලා තියෙන්නේ ජරාවගේ බිත්ති දෙකේ. ඒ ටික විතර ඉතින් මෙතන තියෙන්නේ දැන් බිම ඉඳගෙන බිමට වෙල්වෙට් එකේ මේ ගෙනල් දෙන කාපට් එක. දැන් අපිට කාපට් එක දාගන්න තියෙනවා. මේ උදේ මට ලස්සනයි. කියන්නේ අද මචං 7:00ට ලෝකෙ පේන්නේ මේ විදිහට. කියන්නේ 7:00ට මේ මොකද හැරෙන්නේ. 7:00ට ලෝකෙ මේ වගේ ලස්සනට පේනවා. ඉතින් ලස්සනයි ලෝකෙ. ඉතින් අපිට තියෙන්නේ කාපට් එක දාගන්න මේ ටික වහන්න. අපි මගින් මම වීඩියෝ සෙට් කරමු. අර ටිකක් ඩිටේල්ස් වලින් වීඩියෝ ගන්න වැඩි තමයි ආයෙත් කරන්න. මොකද බ්ලොග් එක මගින් පොඩි ක්ලිප්ස් ටික ගෙනාවා. හරි 7:00ට දැන් කියනවා තව වීඩියෝස් දෙක තුනක් එඩිට් කරන්න තියෙනවා. ඒ ටික එඩිට් කරලා ටික් channel වීඩියෝ දාන්න දෙන මම දැන් මේ වීඩියෝ එක වැටෙද්දී ඒක වැටලාදී වීඩියෝ රෙකෝඩ් කරලා තියෙන මට තාම ඒක එඩිට් කරන්න වෙලාවක් හම්බුනේ. ඒකට එඩිට් කරලා thumbnail එකක් මේ වීඩියෝ එඩිට් කරනවා. අපි නම් මේක වෙලට දාති නෑ පොඩි වෙලට වැඩ කරලා අපි ඒක කරලා සෙට් කරමු. එහෙනම් දැන් ටිකක් නම් බයිපාරි. A few inches later. Hai ඉතින් ඔන්න අපි කර්ටන් එක ගන්න පටන් ගත්තා. දැන් අඩි පොඩි වලින් කර්ටන් එක මයින් ඒක ගහන්න ඉතින් අපිම තමයි ඊට පස්සේ කර්ටන් එක ගහලා බලමු කොහොම වේද කියලා කර්ටන් එක ගහන්න. හරි ඉතින් ඔන්න කර්ටන් එක දාලා පොල්ල නම් හයි කරා. දැන් තියෙන්නේ අපිට මගේ දාඩි ගේම් තියෙන පුළුවන්.
දැන් තියෙන බිත්ති ටික පොඩ්ඩක් පිහිදලා දැන් තින්ත ගෑවට අත්පාරවල තිබ්බට දැන් අත්පාරවල තියෙන මේ සවුත් වෙලා තියෙන්නේ. එතකොට දැන් ඒ ටික පොඩ්ඩක් අපෝ පිහිදලා කර්ටන් එකේ දෙපැත්තේ අර කෑලි ටික දාලා මේ බිත්තියත් පොඩ්ඩක් මේ අත්පාරවල ඒක පොඩ්ඩක් පිහිදලා දැන් හරියයි. දැන් අතු ගහලා ජනේල පොඩ්ඩක් සුද්ධ කරලා කර්ටන් එක දාලා තියෙන බඩ ගොඩක් තියෙනවා මම දන්නවා දැන් ගොඩක් කිව්වම කාපට් එක දාන්න ඕනේ චෙයාර්ස් එකක් තියෙනවා චෙයාර්ස් එක ෆිට කරන්න තියෙනවා දැන් මම ආපහු වීඩියෝ එකක් ගන්න යන්න තියෙනවා ක්ලාස් එකකට දැන් යන්න ඕනේ ඒක කරන්න ඒක දෙකට එන්නේ කියලා දැන් නම් 10 ගණන් තාම තෝරන පොඩ්ඩක් ස්කෑන් වෙලා තියෙනවා මම බැලුවේ මේ ජනරල් එක පොඩ්ඩක් පිටලා විකිටිය පිටලා ඩිම් පොඩ කරලා කර්ටන් එක දාලා මම කර්ටන් එක දාන්නේ එක්සිට් කරන්නේ මොනවද කියලා මම මේක ගත්තේ ෆුල් බ්ලැක් කර්ටන් එකක් ඒකෝ බ්ලැක් වෝල් එකයි වයිට් වෝල් එකේ බ්ලැක් කර්ටන් එකයි වයිට් ඔරිජිනල් එකයි තමයි බැලුවේ ඊට පස්සේ මට දැන් තියෙන ඊළඟ මේන්ම ටාගට් මේක දෙන්නේ දැන් ලොකුම වගේ තමයි කියන්නේ ලයිටින් ගන්න ලයිටින් ටිකක් ගත්තාර සොෆ්ට් ලයිට් දෙකක් ඒකට මේක ලයිටින් කරන්න බෑ දැන් සීනියල් එකේ සීඩී මේ ලයිටින් කරලා නැහැ තාම ඒක සීඩී මට ලයිට් දෙකයි වෝල් ලැම්ප් දෙකයි තව පොඩි නියෝ ලයිට් එකක් කොටි හරි මොකක් හරි ලයිට් එකක් යන්න වෙයි පොඩි කිල්ලක් ඉන්නේ ඒකට ඒකට තව වියදම් තමයි සර්වේලා ඊට පස්සේ සවුන්ඩ් ප්‍රූෆ් ගන්න බෝඩ් ගන්න ඕනේ දැම්ම ගන්න වෙන්නේ නැහැ මේ අපි ඒක පොඩ්ඩක් සුද්ධ කරලා පටන් ගමු ටික නා 6.5 hours later. ඉතින් guys මේ වෙද්දී මම බෝල් ටික ඔක්කොම සුද්ධ කරගත්තා ඊට පස්සේ අපේ AC එක එකතු කරා මේක දාගත්තා කර්ටන් එක කොල්ල ඊට පස්සේ දැන් තියෙන්නේ බිමට කාපට් එක දාගන්න ඉතින් මම කාපට් එක දාලා මයික් එක යූස් කරන්න බැරි වෙයි ඒ ඉන්න ඩිෆෝල්ට් ෆෝන් එකේ ඔඩියෝ එක ගමු Okay. අපි යන කාපට් එක දාන්න සෙට් වෙනවා A few minutes later. හරි අපි කර්ටන් එක දාගත්ත කර්ටන් එක දැන් මේ විදිහට තමයි ඔයාලට කර්ටන් එක බලන්න පුළුවන් වෙන්නේ වයිට් වෝල් එකේ බ්ලැක් කර්ටන් එක ඊට පස්සේ බ්ලැක් වෝල් එක ඊට අමතරව යටට දාගත්ත කාපට් එකක් ඒකත් නිකන් බ්ලැක් කලර් එකට හුරු වීමට ඒක ඔයාලට පේන්නේ නැතුනට නිකන් ඩාර්ක් බ්ලූ කලර් එකක් ඉතින් ඔහොම තමයි දැනට අද දවසට වැඩ ටික තව තියෙනවා මම හිතනවා අද රැයට අර චෙයාර්ස් දෙක තියෙනවා චෙයාර්ස් දෙක අපෝ හදා ගන්න ඕනේ කියන්නේ ඇසෙම්බල් කර ගන්න ඕනේ දැන් පොඩි ප්‍රශ්නයක් කියලා තියෙනවා මේ දොරේ කපන්න වෙලා තියෙන දොර ඒක කපලා ඔය විදිහට තමයි ඉතින් අද වැඩ ටික කරේ හරි අපි ඉතින් එහෙනම් දැන් චෙයාර්ස් දෙක සෙට් කරගෙන ඉතුරු ටික කන්ටිනියු කරමු දැන් ලොකු මේක දෙන්නකොට නිකන් ගැම්මක් ආවා ඔච්චර තමයි දැන් කරේ ආපට් එක දාලා කර්ටන් එක දාගත්තට පස්සේ අපිට මට ඊළඟට තිබ්බේ පුටු දෙක සෙට් කරන්න. ඉතින් පුටු දෙක සෙට් කරන්න මල්ලිකෙත් පොඩි සපෝට් එකක් ගත්තා. A few minutes later. අපි පුටු දෙකම හදලා ඉවරයි. දැන් අන්තිමේදී දැන් මේ පුටුවේ හැදුවා දැන් මෙතන අපෝ පිස්සන් කොට වගේ හිටුවේ තමයි අස්කන්නේ. හායි ඉතින් අද ඇවිල්ලා ජූනි 6 අද තමයි වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් වුණේ කියන්නේ වොයිස් දාලා මේ වෙද්දී වැඩ ඉවරයි 80ක් 90ක් විතර ඉවරයි. මම අදුරින් ඉන්නේ කළුවරින් ඉන්නේ guys. ඉතින් මේ වෙද්දී සීල මාර ඉවරයි සීල ලයිට් දැම්මා. කර්ටන් ටික ගැහුවා මේක දැම්ම ඉන්නකොට මම ලයිට් එක දාගන්න පෙන්නන්න කොයි වගේද කියලා ලයිට් දැම්ම එක ඕම ඔය වගේ තමයි ලයිට් එක දාලා දෙන්නේ මේක අර නියොන් එක තියෙන ලයිට් එක දැම්මේ ඒක පොඩි කිල්ලක් තියෙනවනේ හායි ඉතින් නියොන් එක දැම්ම පොඩි ලස්සන ගතියක් තියෙනවා මට හිතෙනවා මේ නියොන් එකේ මේ පොඩි ලස්සනක් තියෙනවා ඔයාලට පේන්නේ නැතුව ඇති මේ පොඩි නියොන් අර වතුර බින්දු වගේ එකක් තියෙනවා දැන් පේන පොඩ්ඩක් කර දෙකද ඩොට් ඕක තමයි මචං නියොන් එක මේ බාර ගත්ත ඉතින් මේසේ මේ විදිහට තියෙනවා තාම මේසේ සෙට් කරේ නෑ ලීය කපල ඉදලා තියෙන ස්ටිකර් එකක් තියෙන මල් නෙමෙයි ස්ටිකර් එක ගලවම තනි සුදු ප්ලේන් මේසයක්
බඩු නම් ගොඩක් කරන් තියෙනවා මේ විදිහේ ට්‍රයිපොඩ් බෑග් එක තලුතින් මේක රිවිව් කරන්න තියෙනවා ටෙක් channel එකේ මේ ඔක්කොම බලා ගන්න පුළුවන් මේ ලයිට් දෙකේ මම ටෙක් channel එක බලා ගන්න පුළුවන් පුටු දෙක සෙට් කරා කාපට් එක දැම්මා මේන් වෙනස්කම් දෙක තමයි ෆෑන් එකක් තියෙනවා කර්ටන් ටික දැම්මා මේ විදිහට පොඩ්ඩක් ඔය වගේ වෙනස්කම් ටිකක් තමයි ඔයාලා බලා ගන්න පුළුවන් වෙන්නේ ඊට අමතරව තව ලොකු දෙයක් ගෙනාවා ඔයාලට ඉන්න මම ගෙනල්ලා මෙතන පෙන්නන්න ගෙනාවා කන්ඩෙන්සර් මයික්ස් දෙකක් ඒ කියන්නේ ස්ටුඩියෝ එකට පොඩ්කාස්ට් මයික් දෙකක් ගෙනල්ලා තියෙන්නේ මේ දෙකේ වීඩියෝ එකත් ඔයාලට මගේ ටෙක් channel එක බලා ගන්න පුළුවන් ටෙක් channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න මේක තමයි මේකට සම්පූර්ණ වීඩියෝ තියෙනවා මේක වටනවා පින්ට් කැප් එක කොහොමද මේ බලන්නේ කොහොමද හරියට එබෙනවා ඒක නියම noise capture anyway ඉතින් දෙකේම එකම විදිය මයික් දෙයක් ගෙනාවේ වෙනසක් නැහැ paper works අසන්ට තියෙනවා anyway මේක තමයි ඉතින් දැනට ගෙනල්ලා තියෙන බඩු ටික මේකට මම හිනාසයි ඊට පස්සේ අපි ගෙනාවා තව ලයිට්ස් ගෙනාවා P11 දොකද මේකේ බ්‍රෑන්ඩ් එක E11 මේක සාමාන්‍යයෙන් හොඳ එළියක් තියෙන අවුලක් නෑ මම ගන්න හිටියේ මේ දෙක නෙමෙයි වැරදිලා කියන්නේ වැරද්දක් මගේ වැරද්දක් එක මීටර ටික ලොකුවක් ගන්න හිටියේ මම හිතුවා මේක ලොකු ඇති කියලා මම හිතුවේ ඩිරෙක්ට් ලයින් ප්ලග් කරන්න මේකේ උනට USB to ප්ලග් කරන්න තියෙන්නේ anyway ඉතින් මම ඔය ටික තමයි ගෙනාවේ ඉතින් මගේ සුපුරු ring light එක මේක තමයි මේ වෙනකම ටෙක් ටයිම් එකේ වීඩියෝ ඔක්කොම සපෝට් එක දුන්නේ ඉතින් දැනට ඔය ටික විතරයි තව දිනවා වැඩ නම් ගොඩක් තියෙනවා මේක කරන්න ඒකෙන් ගොඩක් දැන් මේන් වලට ඉවරයි දැන් තියෙන්නේ බෝල් ලැම්ප් දෙක සෙට් කරන්න තියෙනවා බෝල් ලැම්ප් දෙක සෙට් කරාට පස්සේ අතන බ්ලැන්ක් බොක්ස් එකක් හරි මොකක් හරි දාලා මෙතන වහන්න තියෙනවා තව පොඩි වෙනස්කම් තියෙනවා ගස් දෙකක් ගන්න ඕනේ මේන්ලි ගස් දෙකක් ගන්න නැත්te ගස් ගින්න මම හිතන් ඉන්නේ ප්ලාස්ටික් ප්ලාන්ට් උත් ඕකේ වුණත් මම පොඩ්ඩක් නැත්te ගස් වලට කැමතියි ඒ වුණාට ඒක ගැලපෙනවද කියලා ඔයාලා කියන්නේ මට ඉතින් ගානක් නේ එච්චර තමයි දැන්ට කතා ගන්න තියෙන්නේ අපි දැන් ඉතුරු ටික පටන් ගන්නත් ඕනේ දැන් මම දාන විතරක් තියෙනවා මචං එහා ගෙදර ඒකට යන්නත් ඕනේ ඒක හිල් ඉවර කරලා ඉතුරු ටික පටන් ගමු දවසෙන් වගේ මේක තමයි කරන්නේ ඒ කියන්නේ බය ගොඩක් ඉවරුනේ ඒකයි අම්මාට හරි මොකද අම්මා කියලා කියන්නේ මට ස්විමින් ගන්නත් පුළුවන් හරිද මාමා එකතුලගේ අම්මට කියන්න ඕනේ මට පට්ට සපෝට් එකක් දුන්නේ අපේ මාමා මේකේ වැඩ වලින් 160ක් විතර කරන්න පට්ට සපෝට් එකක් දුන්නේ මනුස්සයා බොක්කෙම්ම හරිද ඊට පස්සේ ඊයේ රෑ මේක අපේ මචං ලයිව් එකේ වීඩියෝ එක මම ඔයාලට දාලා දැම්මනේ මම දැන් එඩිට් එක දාලා ඇති මේක ටෙක් රිවිව් චෙක් channel එකේ රිවිව් කරා කියලා කිව්වේ මේ විද්දි වැටලා ඇති මේක බ්ලොග් එක බලන්න කියලා මම බ්ලොග් එක තමයි මුලින් එඩිට් කරන්නේ උනාට මට thumbnail එක දාන්න කියක් නෑ හින්දා හරක තමයි ඊට පස්සේ එඩිට් කරන්නේ ඒක අරක මුලින් දාලා පොඩි සීන් එකක් කරනවා එනිමේ එහෙනම් දැන් තමයි කයිය ගහන යනවා තරම් කරන සෑහෙන කයියක් ගිරුවා මේ විදිහ ආර අපේ දුන් දෙන්නේ දැන් කියනවා එහෙනම් මම කියන බයි මම ඒක කරලා ඒ කියන්නේ මම මේ වැඩ ටික ඔක්කොම මේ වෙද්දි ගොඩක් දුරට ඉවර කරලා තිබ්බේ ඊට පස්සේ මට තිබ්බ දේවල් තමයි කිව්වොත් මයික් එක සෙට් කරලා බඩු ටික තැන් තැන් වලින් කියන්නේ මට ඕන විදිහට තියාගන්න තිබ්බේ ඉතින් ආය වෙලා තමයි ඒකත් අපි පටන් ගත්තේ හයි ඉතින් ඔන්න මගේ මූණේ දැන්ටමත් දාඩිය ගොඩක් ඇති අද ඇවිල්ලා ජූනි 9 රෑ 8:30 ඔන්න ඇදී හරිද ඉතින් හෙට මේක ඕපනින් එක මම හිතන් ඉන්න හෙට 10 ඕපනින් එක ගන්න දැන් ඔයාලට පේනවා ඇති පට්ට විදිහට ජරාලා මාරම් විදිහට ජරාලා තියෙන්නේ මෙතන මේ PC setup එක setup කරන ගමන් තියෙන මොනිටර්ස් දෙකයි දැන් නම් plug එකයි කරේ කොහොම හරි තව දැන් තියෙන්නේ මේක කොහොම හරි අස්පස් කරලා දාන්න මාරම් මහන්සි අද උදේ ඉඳන් වැඩ ගොඩයි දැන් මම වැඩේ කියන්නේ 13 වෙනිදා එක්සෑම් එකකුත් වෙනවා එක්සෑම් එක අස්සේ තමයි මේ දාගෙන තියෙන්නේ හෙට හවස එනවා කොසදලා ටික යාළුවට වෙනවා කිව්වා හෙට උදේ පොඩි ඕපනින් එක ගන්නවා ගෙදර කට්ටියත් එක්ක හවස පොඩි පාටියක් දෙන්න කියලා බැලුවේ ඒක මම හිතනවා මට ටිකක් ලොකු ඇචීව්මන්ට් එකක් ඒකයි මම මේක නිකන් පොඩ වැඩිපුර සෙලිබ්‍රේට් කරන්නේ අරකට ටිකක් ලොකු වැඩක් නේ ඒකයි ඔයාලා දැන් මගේ කටින් බ්ලොග් එක දකින්න ඇති
මෙන්න මේ ඔයාලගේ thumbnail එක වෙන්නේ ඒකේ. ඒ කියන්නේ කලින් එකේ මම හැදුවේ PC එකෙන් මගේ normal කාමරේ තිබි ස්ටුඩියෝ එක අප්ඩේට් කරේ. දැන් අලුත්ම room එකක් අරගෙන සම්පූර්ණම ස්ටුඩියෝ එකටම කාමරෙම හැදුවා. ඉතින් මේ ටික තමයි දැන් තියෙන්නේ. දැන් ඉතින් මේක setup කරන්න ඕනේ. setup කරලා අපි set වෙමු. දැන් setup කරන විදිය ඕනනම් මම හිතන්නේ tripod එකක් තියෙද්දි දැන් හෙන්න ස්ප්‍රේ මේ ජරාවලා තියෙන සුපිරියටම. හරිස් කට්ටත් මෙතන. මම බල්බ් එකක් ගත්තා. මේ බල්බ් එකේ පොඩි ලක්ෂණක් තියෙනවා මේ. මෙන්න මේ බල්බ් එක මේ 아무තු ලස්සනක් තියෙනවා මම අතනට දාන්න කියලා ගත්තේ. තාම මේකට හෝල්ඩර් එක ගන්න නැති කඩේ වහලා තිබ්බා. මෙන්න මේ බල්බ් එකක් ගත්තා. ලස්සනයි. පත් වුණා කියන බලන්නේ. සෝරි මම පත් වුණා කියලා ගන්න බුණා. මගේ මොන පට දාඩි වල කිරි මේ YouTube blog එක වලට මතකයි මේ තැහෙන කත්ති. මගේ වීඩියෝ බලන කෙනෙක් නම් දන්නවා YouTube blog එක. මෙතනින් අර ලෑල්ල ගහන්න ඕනේ මචං. මේකයි යට කැටතැනකට ස්ටිකර් එකයි ගහන්න ඕනේ. ඒකට දැන් ගහන්න විදිහක් නැහැ. හෙට ඕපන් එක දැන් අද ලස්සෙන් දැම්මොත් ඒක එන්නේ නැහැ. හෙට වෙද්දි එන්නේ නැහැ. ඉතින් ඒක ෂේප් එක ගහන කෙවලු. ඒක හදිසියේ කරගෙන මම චාටර් කරගෙන ඕනේ. ඊපස්සේ දැන් තියෙන මේක අස්පස් කරලා මාර දාඩියක් තියෙන එක කිලි AC එකක් ගන්න බැරි වුණා තාම. AC එක ෂේප් එකේ පස්සේ කාලෙත් ගන්නවා. පස්සේ කාලෙක කියන තව ටික දවසක් ගියයි. ඒ එන්න ෆෑන් එක විදිහට වෙන්න. දැන් අස් කරන්න යනවා තියෙන්නේ සම්පූර්ණම ලොකුම අස් කිරිල්ලක් තියෙන දැන් PC එක setup කරා. ඊට පස්සේ මේ ඔක්කොම මේ හැඩි වෙලා තියෙන්නේ මාර විදිහට. මේ වෝල් ස්ටිකර්ස් දෙක. මෙතන මීටර් 20ක් තියෙනවා මේ දෙකේම මීටර් 10 10. මම බැලුවේ මේ කරා මෙතන ගහන්න කියලා. මෙතන දැන් මුල්ලේ මේ බිත්තියයි මේ බිත්තිය ඇල්ලලා නිකන් වෝල් ටික ගෙවනම් පොඩි කිල් ඇටි කියලා හිතන මෙන්න මේක. මේක මම ගත්තොත් මේ බඩු ගත්ත ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් දාලා තියන්න. ප්‍රයිස් නම් දාන්න පුළුවන් ඉතින් මම මතක නැහැ දැන් මේක. ලින්ක් වල දාන්නම් ලින්ක් ඔක්කොම දාන්න පුළුවන් ඒක හිතනවා. දැන් නැත්නම් සෝරි. ආයේ තව දෙයක් ගත්තා. සානිල් පාට බටයක් ගත්තා මේ ලයිට්. ඊට පස්සේ තව හතන කොලයි නිලුයි දෙකක් ගත්තා. කොල නිල් අසයනේ දෙක. පිටතම යමුතු වයිට් එකක් තියෙනවා. ඉතින් කොලයි නිලුයි ලයිට් දෙක. ඊට පස්සේ මේ දෙක ඔය දැක්ක කලින්ම දැන් මේක අස් කියලා තියෙන්නේ මාර අමාරුයක් නම් ඒක තමයි අමාරුම දවස් මම කියන්නේ. ඒක විදිහට මම මේ උදේ ඉඳන් ඔන්නර යනවා. ඒ යාළුවෝ එක්ක බ්ලොග් එක බ්ලොග් එක දැකලා තියෙන ගොඩක් යාළුවෝ තියෙනවා. හෙට ඊට අමතරව මම වැඩ කරන මගේ ක්ලයන්ට්ස්ලා ඒ කියන්නේ සර්ලාට කියනවා. මම දැන් සර්ලා වැඩ වගේක් කරනවානේ. ඒකට සර්ලා ටිකයි anyway අද හෙට පොඩි ඕපනින් එකක් ගමු. උදේ තමයි මම හිතන්නේ අර ඒක තියෙනවනේ බලලා මේ අම්මලත් එක්ක පොඩි ඕපනින් එකක් ගන්න කියන ගෙදර කට්ටියත් එක්ක. හවස තමයි යාළුවෝ ටිකට සර්ලා ටිකට ඉන්න කියලා ගන්නේ. anyway अब मैं कहता सेटअप करो. A few minutes later. ඉතින් මම මේ වීඩියෝ එක ගන්න බ්ලොග් එක එඩිට් කරගෙන ඉඳි. ඉතින් ඇත්තටම මට ඊළඟට තිබ්බේ කියන්නේ ඕපනින් ඩේ එක. ඉතින් දැන් ඕපනින් ඩේ කියලා එඩිට් කරලා තමයි දැක්ක වොයිස් කට් එකක් මට ගන්න අමතක වෙලා. ඒ කියන්නේ මට යාළුවොත් එක්ක සර්ලත් එක්ක පොඩ්ඩක් කතා කරලා ඉඳි මට ඇත්තටම බ්ලොග් එකේ විතර බ්ලොග් කියලා ටික ගන්න බැරි වෙලා. ඒ කියන්නේ අරගෙන තියෙනවා. ඔක්කොම නම් තියෙන්නේ පෝට්‍රේට් ෆොටෝ. ඉතින් ලෑන්ඩ්ස්කේප් ෆොටෝස් නැති හින්දා මට බ්ලොග් එක දාන්න දෙන්නේ නැහැ. මම පුළුවන් විදිහට පෝට්‍රේට් ෆොටෝස් ටිකුත් දාන්න. යාළුවෝ ටික ආවා මම ෆොටෝස් ටිකක් දාන්න. ඉතින් ඔය විදිහට තමයි මගේ බ්ලොග් එක ඉවර වුණේ. ඉතින් මගේ ස්ටුඩියෝ එක හැදුවා. දැන් ස්ටුඩියෝ එක හදලා දැන් අතර මාසෙයි තාම මම බ්ලොග් එක දැන් තමයි එඩිට් කරලා ඉවර වුණේ. ඉවර වෙන්නේ තව පැය භාගයක් විතර ඉවර වෙයි. එතකොට හෙට හවස අනිද්දා හරි මගේ මේ බ්ලොග් එක වැටේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් YouTube එකේ බලන්න. A few minutes later.
Please, Lord, give me a sign.